හැමෝටම සුබ දවසක්. ඔයාලා තාසද නටන ඉතින් වෙස්ටර්න් ඩාන්ස් එහෙම නැත්නම් බටහිර නර්තන කලාව ඉගෙන ගන්න ආසයි. ගෙවල් වල ඉන්න ඔයාලට තමයි මේ විශේෂ වීඩියෝ මාලාව දෙන්නේ. මම අද ඉඳලා ඔයාලට උගන්වනවා වෙස්ටර්න් ඩාන්ස් බටහිර නර්තන හරියට මුලින් ඉඳන් සරලව දෙකකට ඉගෙන ගන්න. වෙස්ටර්න් ඩාන්ස් කියන්නේ කකුල් දෙක මෙන්න මේ ප්‍රමාණයවත් අඩුම තරමේ මේක තියෙන සාමාන්‍යයෙන් අපි මෙටීරියලක් කියලා තමයි ගන්න. මෙටීරියලක් කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. මේ ප්‍රමාණය තුල තමයි සාමාන්‍ය වෙස්ටර්න් ඩාන්ස් කෙනෙක්ගේ කකුල් දෙක තියෙන්නේ. දැන් එන යාළුවනේ යම් පළවෙනි ස්ටෙප් එක. මේ ස්ටෙප් එක ගන්න නම් මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම ඉන්න ඕනේ. පළවෙනි ස්ටෙප් එක. ආධුනික වෙස්ටර්න් ඩාන්ස් කෙනෙකුට අපි උගන්වන පළවෙනි ස්ටෙප් එක තමයි මේ ස්ටෙප්. කකුල් උස්සනවා අනිත් කකුලේ දනිස්ස ගාව. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගිහිල්ලා කෑතින් කියනවා. ආයේ මේ කකුලේ විදිහට උස්සලා ළඟට ගන්න. 1 2 1 2 1 2 දැන් අපි යනවා අනිත් කකුල. 1 2 3 4 දැන් අපි යනවා කකුල් දෙකම එකපාර යන විදිහ. 1 2 3 4 1 2 3 4 හරි යාළුවනේ දැන් අපි ඔබට අත පාවිච්චි කරන විදිය ඉගෙන අපිට වෙස්ටර්න් ඩාන්ස් වල ඉතිහාසයක් තියෙනවා. ඒ මම ඒක දැන් කියන්නේ. ඔයාලා ඒක හොයාගත්තොත් කනෙක්ට් එකක් දාන්න. හරි. මොන සාධුරව අපි අද ඒක පාවිච්චි කරමු. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 මේ තමයි පළවෙනි ස්ටෙප්. මේ වීඩියෝ මාලාවේ පළවෙනි ස්ටෙප්. ඔයාලා මේක මියුසික් වලට නටන්න කැමතිද? එහෙනම් පහළ ලින්ක් එක දීලා ෂෝට් වීඩියෝ එකේ මියුසික් එකට මම නටලා ඔයාලට දෙන්න